අපේ රටේ බෝඩිං ගේට්ස් 12ක් තියෙන්නත් කොරියාවේ බෝඩිං ගේට්ස් 111ක් තියෙන්නත් හේතුව යමු වීඩියෝ එකට. සමර් ඔලිම්පික් එක නිසා දකුණු කොරියාව ජාත්‍යන්තර ගුවන් ගමන් තදබදයකට ලක් වෙනවා. ඒ අනුව එවකට තිබුණු ගිම්පෝ ජාත්‍යන්තර ගුවන් තොටුපළට පවා මේ ආරම්භ වුණු තදබදය නවත්තගන්න බැරි නිසා ඒ අය තීරණය කරනවා අලුත් ගුවන් තොටුපළක් හදන්න. මුලින්ම ඒ අය ජෙන්ජු ප්‍රදේශය හා හාසොන් ප්‍රදේශය තෝරගත්තද අවසානයේ ඉන්චොන් ප්‍රදේශය තෝරගන්නට හේතු කීපයක් බලපානවා. 1992දී මෙරට ඉංජිනේරුවන් විසින් අවුරුදු 8ක ප්ලෑන් එකක් මත යොන්ජොන් දූපත හා යොන්ජු දූපත අතර ඉන්චොන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉදිකිරීමට තීරණය කරනවා. නමුත් අවාසනාවකට කොරියාවට 1997දී ආර්ථික අර්බුදයට පැමිණීමත් සමග කල්ගත වෙන මේ ව්‍යාපෘතිය අවසානයේ ඔබ මම මතුවට එන්න ඉන්න මවුරට බලා යන්න ඉන්න අපි හැමෝටම 2001 මාර්තු 21 නිල වශයෙන් ඉන්චොන් ගුවන් තොටුපළ ජනසතු වෙනවා. ලෝකයේ සීනිගත කිරීම අතර 3 වෙනි ස්ථානයේ තියෙන ඉන්චොන් ගුවන් තොටුපළ දැකීම මා ඔබ ලබපු භාග්‍යයක් ලෙස සලකනවා. මොකද මේක අතිවිශාල ගුවන් තොටුපළක්. පහසුකම් අතින් අති සාර්ථක ගුවන් තොටුපළක්. ලෝකයේ දියුණුම ගුවන් තොටුපළ. මගේ මවුරට ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළේ තියෙන්නේ බෝඩිං ගේට්ස් 8ක් පමණයි. නමුත් කොරියාවේ මේ තියෙන ඉන්චොන් ගුවන් තොටුපළේ බෝඩිං ගේට්ස් 111ක් තියෙනවා. ටර්මිනල් 1 එකේ ගේට්ස් 74කුත් ටර්මිනල් 2 එකේ ගේට්ස් 37කුත් එක්ක 111ක් බෝඩිං ගේට්ස් තියෙන ජාත්‍යන්තර ගුවන් තොටුපළක් තමයි ඉන්චොන් ගුවන් තොටුපළ. ඔබ මම පැමිණෙන මේ ගුවන් තොටුපළ ගැන තවත් කෙනෙක්ට දැනගන්න ෂෙයා කරන්න. ගිහින් එන්න.